අත්හැරීමත් ප්‍රේමයක් 18 කොටස. කරුණාකරලා අනුරාධපුර රංගපෑම නවත්තන්න. හැමෝම රැවටුවක් කමන්නේ නැහැ. මට මගේ අහිංසක දරු දෙන්න රවට්ටන බලන් ඉන්න බැහැ අනුරාධ. උමාගේ ඇස්වල කඳුළු තිබුණා. උමා මේ කියන්නේ මොනවද කියලා තේරුමක් තිබුණේ නැහැ. අනිත් එක මම හිටියේ අඩ නින්දේ. මම උමා දිහාම බලාගෙන හිටියා. ඒ අතරතුර උමා අතේ තිබුණු කවරයකින් ගත්තු ෆොටෝ වගේක් ඇඳ උඩට වීසි කළා. දෙයියනේ මට උතුර දකුණ මාරු වුණා. ඒකේ හිටියේ සමින්දී මමයි. සමින්දී වයසකලේ මගේ ඉනට අත දාගෙන මගේ පිටට හොඳට හේතු වෙලා ඉන්න ෆොටෝ එක. මට මේ දවස හොඳට මතකයි. එදා සමින්දිට සහලවලා උණ තිබුණු දවසක්. මම සමින්දිව බෙහෙත් ගේන්න අරන් ගියා. කවුද දෙයියනේ එතකොට මේ පාහර වැඩේ කළේ? තවත් ඔයාට කියන්න දෙයක් තියෙනවද අනුරාධ? මට ඔයාට මොකුත් කියන්න ඕනි නැහැ උමා. ඔයා ඕනි දෙයක් හිතාගන්න. මට කමක් නැහැ. ඒත් එක දෙයක් මතක තියාගන්න. දකින හැම දෙයක්ම ඇත්ත නෙවෙයි. ඔව් අනුරාධ, දකින හැම දෙයක්ම බොරු. හැම දෙයක්ම බොරු. මම දැක්ක ඔයාගේ ආදරේ ඒක තරම් බොරුවක් තවත් මේ ලෝකේ නැහැ. ඔව් මගේ ආදරේ බොරු බොරු බොරු. ඔයාගේ තමයි හැම දෙයක්ම ඇත්ත. උමා ඔයා තමයි හැම දෙයක්ම හරියටම කරලා තියෙන්නේ. මගෙත් ඉවසීමේ සීමාව අන්තිමටම ගිහින් තිබුණේ. මටත් දැන් උමා එපා. මොකද මෙච්චර කියලා තමන්ගේ ආදරේ විශ්වාස නැති ගෑණියෙක් මොකටද මිනිහෙක්ට උනත්. මම යන්න කියලා හිතලා ගලවලා දාපු මගේ ජැකට් එක ඇඟට දාගත්තා. ඉක්මනටම ගියොත් හොඳයි අනුරාධ. මොකද තාම මේ ෆොටෝ අප්පච්චි දැක්කේ නැහැ. ඔයා මෙතන මගේ ළමයි තවදුරට රවට්ටා හිටියොත් මට සිද්ධ වෙනවා මේවා අප්පච්චිට පෙන්නන්න. ඔහොම හිටපන් උමා. මට ඇති වුණ කේන්තිය නිමක් නැති වුණා. ඉන්නේ කොහෙද යන්නේ කොහෙද කියලා නිනව්වක් නැහැ. එක පාරටම උමාව ඇදලා ගත්තු මම උමාව බිත්තියට තියලා තද කළා. නොසිතූ විදිහට එක්වරම සිද්ධ වුණු ක්‍රියාව නිසා උමා හිටියේ බය වෙලා. මාව අතාරින්න අනුරාධ. ඔයාට මෙහෙම කරන්න කිසිම අයිතියක් නැහැ. මම ඔයාගේ කවුරුවත් නෙවෙයි. මට උඹ මගේ කවුරුවත් වෙන්නත් ඕනි නැහැ. දහදුරා ගෑණි. මම පුරුවන් තරම් ඉවසුවා. උඹ හිතන් ඉන්නේ මම බල්ලෙක් කියලාද? අනිත් එක තමයි උඹ මට මේ බහින්න කියන්නේ මගේම ගෙදරින්. අන්න ඒක හොඳට මතක තියාගනින් බැල්ලි. යක්ෂා වේශ වෙලා හිටු මම මාට ගහගෙන ගියා. දරුවෝ ඇවිල්ලා අඬාගෙන මගේ ඇඟේ එල්ලුණා. එපා අප්පච්චි එපා. අනේ අම්මිට ගහන්න එපා අප්පච්චි. මේ කලබලයට මගේ අප්පච්චි දුවගෙන කාමරයට ආවා. උමාගේ තොල පැලලා ලේ ගලනවා හොගාලා. අනේ දෙයියනේ පව් උමා. මම මොනවද මේ කළේ? පියවි සිහියට එනකොට වෙන්න තියෙන දේවල් හුඟක් වෙලා ඉවරයි. උමා අන්ත අසරණ විදිහට මගේ දිහා බලන් හිටියා. කමක් නැහැ අනුරාධ. ඔයා අවසානයේ ඒ දේත් කළා. කොහේවත් ඉන්න ගැහණියක් ලොකු කරගෙන මගේ ඇඟේ ලේ හෙල්ලුවා. ඔයාගේ දරුවන්ගේ අම්මාගේ ඇඟේ ලේ හෙල්ලුවා. උමා මහ ලොකු දුකකින් හඬා වැටුණා. පැටව් දෙන්න අපි දෙන්නවම මාරුවෙන් මාරුවට බදාගෙන අඬනවා. ඒත් අප්පච්චි උන්නේ මාරයා ආවේශ වෙලා වගේ. උඹ මොකද්ද අලුගෙත්තේරු බල්ලෝ මේ කළ වැඩේ? උඹ කරන්න ඕනි හැමදේම තනියම කරගෙන දරුවෝ දෙන්නත් උස්මහත් කරගෙන ඉන්නවාටද? උඹේ අහිංසකීට තව අතක් ඉස්සුවේ. කවමදාවත් මට අතක් උස්සලා නැති අප්පච්චි මට බල්ලෙකුට වගේ බිම දාගෙන ගැහුවා. අප්පච්චි උනත් හුඟක් කල් මේ හැමදේම දරාගෙන ඉන්න ඇති කියලා මට හිතුනේ. අප්පච්චි ළඟ තිබුණේ ඒ තරම් ලොකු ආවේගයක්. අනේ එපා අප්පච්චි අනුරාධට ගහන්න එපා අප්පච්චි. මම වෙනුවෙන් සමාව දෙන්න අප්පච්චි. මගේ දරුවෝ වෙනුවෙන් සමාව දෙන්න අප්පච්චි. උමා මට තනන අප්පච්චි ඉස්සරහට පැන මාව බේරනවා. ඒත් අප්පච්චි යකෙක් වගේ මට හොඳටම තැළුවා. බිම දාලා පයින් ගහපාට මගේ වැලමිට ළඟින් අත කැඩුනා වගේ වේදනාවක් ආවා. මම ලොකු වේදනාවකින් බිම වැටලා කෙඳිරි ගෑවා. අනේ අනුරාධ ඔයාට මොකද? අනේ කතා කරන්න අනුරාධ. දෝනි වතුර ගේන්න. උමා වගේ අහිංසක ගැහණියකට ගැහුවට මට ඒ වෙලෙම පඩිසම් දුන්නා.
අප්පච්චිව තල්ලු කරලා එළියට දාපු උමා දොර වහලා බිම වැටෙන මගේ අත ළඟ දන ගහගෙන අඬනවා. ඔයාට අමාරුයිද අනුරාධ? අත කැඩුනද කොහෙද උමා? මගේ පැටව්ව අම්මා හොඳටම බය වෙලා අඬනවා. මස්සිනා ඇවිත් අප්පච්චිව එක්කගෙන ගියා. උමා අක්කත් එක්ක මාව උස්සලා ඇඳෙන් තිබ්බා. උමා මල්ලිව හොස්පිටල් නවත්තන්න වෙයි. මට හොස්පිටල් නවතින්න බැහැ උමා. මට සමින්දි බලන්න යන්න ඕනි. මෙච්චර වෙලා මම ගැන අනුකම්පාවෙන් කඳුළු පුරවාගෙන හිටිය උමා ගස්සගෙන නැගිට යන්න. ඒත් මම අනිත් අතින් උමාව තදින් අල්ලගත්තා. උඹට ගහලා මදි බූරුවෝ. අක්කත් මට බෙන්න. අත කොච්චර රිදුම් දුන්නත් මම ඇඳේ ඉඳගෙන උමාව ඇඳලා ළඟට ගත්තා. ඒ කියන්නේ ඔයා සමින්දිට ගොඩක් ආදරේ. ඔව්. උමාගේ ඇස් වලින් හෝ ගාලා කඳුළු වැටෙනවා. අම්මයි අක්කයි කේන්තියෙන් අහක බලන් ඉන්නවා. ඔව් මම සමින්දිට ගොඩාක් ආදරේ උමා. මටත් වඩා පුංචි කාලේ ඉඳන්ම ඔයාගේ ආදරයට කඹරපු මෝඩ උමාට වඩා ආදරේ නාමෙන් 16ක් වගේ ඔයාට බැල මෙහෙවර කරපු මටත් වඩා ඔයාගේ ලේ ටික මේ බඩේ තියාගෙන ඔයා තාත්තා කරපු මටත් වඩා උමා කෑ ගහ ගහ අඬනවා. මට ආදරේ නැති ගෑණිය මොකට මෙච්චර අඬනවද? අක්කාට ඉඟි කරන ගමන් මගේ මුන්ට ආවේ හිනාව. ඒ හිනාවේ තේරුම වැටුණු මට ලැජ්ජ හිතුණා. ඇත්තටම අක්කාටත් හිනා. මූණ රතු කරගත්තු උමා එතනින් නැගිටලා යන්න හැදුවේ හොඳටම තරහ ගිහින්. ආයිත් මම උමා ඇදලා ගනිද්දී ආ වැටුනේ මගේ උකුලට. අත පුදුම තරම් වේදනා දුන්නත් ඉවසන් හිටියේ උමාව තුරුලෙන් අයින් කරන්න ලෝභ කමට. අම්මයි අක්කයි යන්න හැදුවා මම එයාලාව නතර කළා. අහන්න උමා මම සමින්දිට ගොඩාක් ආදරේ. ඒකට හේතුවක් තියෙනවා. සමින්දි කියන්නේ මේ ලෝකේ ගොඩක් දුක් විඳ ගැහණියෙක්. චතුරික එයාව රවට්ටලා අසාද බැඳගෙන තිබුණේ. චතුරික කියන්නේ ඒත් මට ඒ කතාව කියන්න බෑ. මොකද දරුවෝ දෙන්න ඉන්න නිසා. මම දරුවන්ව එළියට යවන්න කිව්වත් උමා ඒකට කැමති වුණේ නැහැ. ඕනි දෙයක් කියන්න අනුරාධ. මම එයාලට මේ ජීවිතේ ලොකු ළමෙක් වුණු දවසේ ඉඳන්ම කසාද බැඳලා දරුවෝ ලැබෙන එක පවා කියලා දීලා තියෙන්නේ. එයාලා ඒ හැම දෙයක්ම දන්නවා. චතුරික කියන්නේ රෝගියෙක්. සමින්දි කසාද බැඳ දවසේ ඉඳන්ම ජීවත් වෙලා තියෙන ගොඩක් දුකින්. චතුරිකට දරුවෙක් හදන්න බැහැ. ඒත් සමින්දියේ හැමදේම දරාගෙන අවුරුදු ගාණක් තිස්සේ විඳවලා. ඒත් එයා මා එක්ක මේ හැමදේම කිව්වා. සමින්දි හිටිය අසනීපෙන්. දවසක් මම ගෙදර යනකොට සමින්දි වැටිලා හිටියා. මම බෙහෙත් තරම් දුන්නා. එදා චතුරික හිටියේ නැහැ. ඔයාට වගේම කවුද චතුරිකට මම එයාව බෙහෙත් ගේන්න අරන් යන ෆොටෝ එකක් ගහලා පෙන්නලා තිබුණා. උමා වගේම චතුරික එයාව සැක කරලා ඩිවෝස් කළා. ඒත් අපි අතර කවමදාව අනිසම්බයක් දෙයක් තිබුණේ නැහැ. උමා අපි ආශ්‍රය කළේ සහෝදරයෝ වගේ. කෝ දැන් සමින්දි? උමා ඇහුවා මගෙන්. ඉන්නවා. කොහෙද? මහරගම පිල්කා රෝහලේ. අනු හුඟක් දවසට පස්සේ උමා මට අනු කිව්වා. මම උමා දිහාම බලන් හිටියා. ඒ ඇස් වලින් මම ආදරේ කිව්ව මුල් දවස්වල වගේම ආදරේ උතුරනවා. ඔව් උමා අපි දෙන්න අතරේ තියෙන සම්බන්ධය ඒක. මම නැත්තම් සමින්දි මෙලහට මේ ලෝකේ නැහැ. එපා තවත් මොකුත් කියන්න එපා. මට ඔයා විශ්වාසයි. උමා මගේ කැඩුණු අතටම බර වෙලා මගේ පපුවට තුරුල් වුණා. කෙල්ලෝ දෙන්නට ඉරිසියයි ඉතින්. බලන්නකෝ අනේ මෙයාලා. ඇයි ඔයාලට කලින් තමයි මම අප්පච්චිවේ ඉම්බේ. පැටව් දෙන්නත් මගේ තුරුලට ආවා. ආතේ වේදනාව මැදින් මට දැනුනේ ලොකු සතුටක්. මගේ ජීවිතේ සම්පූර්ණ වුණා. වී මට දැනුණු සතුට මෙතකයි කියන්න බෑ. උමා මම දැන් යන්න ඕනි සමින්දි බලන්න. එයා බලන්න කවුරුවත් නැහැ. යන්න අනුරාධ යන්න. මමත් එන්නම් හෙට උදේට සමින්දි බලන්න. එයත් ඉන්නේ ඔයාව දකින්න ආසාවෙන්. ඔයා බාල වුණාට එයාට ඔයාගේ කකුල් දෙක අල්ලලා වඳින්න ඕනලු උමා. මම වරදක් කළේ නැහැ කියලා කියන්න. මට සමා වෙන්න අනුරාධ. ඔයාලව සැක කළාට ඔයා දැන් යන්න. මම හෙට උදේ එන්නම් සමින්දි බලන්න. ඒ වෙනකොටත් අම්මා සමින්දිට කෑම බීම ලැහැත්ති කරලා ගෙනියන්න සකස් කරලා ඉවරයි. උමා මගේ අත හොඳින් තවලා තෙල් වර්ගයක් ගෑවා. ඇත්තමයි නේද කියන්නේ? ඔයා මගේ විතරමයි නේද?
ඔයාගේ විතරමයි උමා. හැමෝම එහෙට මෙහෙට උණු වෙලාවක මම හීන්සිරිව මාව තුරුලට අරන් මාව සිපගනිද්දී එයා මගේ පපුවට තවත් තුරුල්ුනේ පූසියෙක් වගේ. මම උමාව තුරුල් කරන් හිටපු තැන ජනේලයෙන් එපිට පේන පාට හෙන්දිරික්කා මල්ලි ආයේ පිබිදිලා විකසිත වෙලා. ඒ සුවඳ ජනේලයෙන් ගෙට ඇවිත් අපි දෙන්න වටේ කැරකි සුවඳ හමනවා. මෙතුවක් කල් අපේ ජීවිත වටා ගඳ ගහපේ පව්කාර කුණු ගඳ ගහන මතකෙන් අපි වලලලා දාමු උමා. මම තවත් අදින් උමා තුරුල් කරගනිද්දී උමත් මගේ ඇඟේම වැලිද්දි ඇත්තමයි. ඒ තුරුලෙන් මිදෙන්න ඒ තුරුලෙන් වෙන් වෙන්න මට දැනෙන පුදුම ලෝභකමක්. තව කොටසක් ඉදිරියට. මේ වගේ ලස්සන කතා තවත් බලන්න මගේ channel එක subscribe කරලා bell icon එක click කරගෙනම යන්න. ආදරේ වස්තුලාට හැමදාමත්